ඉන්ස්ටන්ට් හොට් වෝටර් ෂවර් එකක් හයි කරන්න කියලා හිතුණා. මේ ඒක මං විකුණන්නේ නැහැ. ඉස්සලා ඒක කියන්න බෑ. විකුණන්නේ නැහැ. මේ මම පෙන්නන්නම් මේක සෙට් කරන විදිහ කොහොමද, එන ප්‍රශ්න මොනවාද, ඊට පස්සේ කොහොමද යූස් කරන්නේ. එතකොට මට දැනට මම මේක මේ වෙන කෙනෙක්ගේ ගෙදරටත් හයි කරා. ඉතින් දැක්කට පස්සේ තමයි මටත් හයි කරගත්ත හොඳයි කියලා හිතුනේ. මිල ගණන් ඊට පස්සේ මම කරගෙන යන විදිය කියන්න කොහොමද කරන්න ඕනි කියලා. හරි, මේක අපි ඕපන් කරලා බලමු. අද මට මේ තනියෙන් තමයි වැඩේ කරන්න වෙන්නේ. වීඩියෝ කරගන්න කවුරුත් නැහැ. හරි, පුළුවන් තරම් try එකක් තියමු. ඕන් කරලා කාට හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. මං ගත්ත ලින්ක් එක දාන්න Facebook එකේ. මේ තව මට සජෙස් වෙලා මං ගෙන්න ගත්තේ. මේ ගොඩ දෙනෙක් යූස් කරනවා මේක. මේ අවුලක් නැහැ කියලා තමයි කියන්නේ. හරි, මේ තියෙන බිල එන්න ගාන 6500යි. මේ ඔන්න ගාන. එතකොට මෙතන තියෙන විස්තර පත්‍රිකාව මේකේ කරන්න ඕනි කොහොමද ඒ ටික. මේ තමයි ෂවර් එක. හරි, වීඩියෝ කරන්න කෙනෙක් නැහැ කියලා කියන්නේ නැහැ. ට්‍රයිපොඩ් එක ගාගත්තා. නැත්තම් අවුල් වෙනවනේ වැඩි. මේ තියෙන්නේ මේක අපි ඕපන් කරගමු. එකක් කියන්න ඕනේ මම මේක මේ ප්‍රොමෝට් කරන්න හරිය මේ මුකුත් නෙවෙයි. මේ ගැජට් එක හම්බුන නිසා මේ මොනවද මේකට ඇම්පියර් වෝල්ටේජ් ලෝපස් this water it must කොමාරි ඇම්පියර් 17ක් 18ක් වගේ මේකට ගන්නවා. හරිද? වෝල්ටේජ් එක 230. මේ දන්න රින්න ගහලා තිබ්බට මේකට ලයිව් එක දුන්නාම මේක නියුට්‍රල් එක, මේක අර්ත් එක. අනිවාර්යෙන් මේක හයි කරනවා නම් ගෙදර අර්ත් එක හොඳට තියෙන්න ඕනි. අර්ත් එක හොඳට බූගත ඒක පොළොවට මේ හරියට දාලා මේ මං පෙන්නන්නම් මගේ අර්ත් එක හයි කරන. අපේ මගේ අර්ත් එක තාම හොඳට නැහැ. ඒ කියන්නේ මගේ බාත්රූම් එකේ පාව වැඩ ඉවර නැහැ. මේක අර මේ දවස් සීතලයිනේ. ඒක නිසා අයි කරගන්න කියලා හිතුවේ. මේක මම හිතන්නේ හෑන්ඩ් ෂවර් එක වෙන්න ඇති. මේක මෙන්න මේ මෙතනට අයි කරන්න තියෙන්නේ මේක ගලවලා. නැති මේක ගලවලා මේ බටේ මෙතනට ගහන්න තියෙන්නේ. හරි, මෙතන රෙඩ් සීල් දාලා හොඳට හයි කරන්න ඕනි. මේ තියෙන්නේ මෙතනට දාපුවම normal, මෙතනට half, මෙතනට full. හරිද? වෑල් එක අරිනකොට මේ වතුර ස්විච් එක දාලාම තියෙන්නේ. මේකට හයි කරන වෙනම ස්විච් එකක් තියෙනවා. ඒක මම පෙන්නන්නම්. මේ වතුර අරිනකොටම මෙතන වෑල් මේකක් තියෙනවා. ස්විච් එක කන්ටැක්ට් කරලා එතනින් හිට් වෙලා එතනින් හොට් වෝටර් එනවා. හරි, මේකට ඕනි හයි කරන්න ඕනි මේ වයර් මොනවාද, ඊට පස්සේ ස්විච් මොනවාද, ඒ ටිකත් මම පෙන්නන්නම්. හරි, මෙන්න බලන්න. පොඩි මේ අසනීප තත්ත්වයකින් ඉන්නේ. ඒක නිසා ඒ ගැන හිතන්න එපා. මේ බට කෑලි ටික නම් මම එකතු කරපේවා. මට ඕනි වුණාට ගෙනල්ලා අර ඉතුරු වෙච්ච ඒවා කියත් පටියක් ගන්න. කියත් පටියේ උතර මදි පාඩු ටික කියනවා ගම් එකක් ඕනි. එන්න රෝල් ප්ලග් මොන හරි විදලා දාන්න හිර කරන්න බට හිර කරන්න මොන හරි තියෙනවනම් ඒකට ඕනි වෙනවා. හරි, ඒ ටික ඕනි. ඊට පස්සේ අත්තිය අවශ්‍යයි. මෙන්න මේ වයර් එක. මේ හොට් වෝටර් එකට වඩා මේක තමයි මිල. හරිද? මේක 2.5 කියලා කියන්නේ නැත්තම් මේ තියෙන ගහලා
මෙතන තියෙනවා. 7 ඇලයිරක් 0.6යි 7 කියන මේක තමයි ඕනේ 7 ඇලයිරක්. ඒ කියන්නේ ඒකත් මම කියන්නම් 7 ඇලයිරක් කියන්නේ 7 කියන්නේ මේකේ ඇතුලේ මේක තියෙන කම්බි ගාන. හරිද? එතකොට 6.7 කියන්නේ මේ කම්බියක වර්ගඵලය. 0.6.7 කියන්නේ වර්ගඵලය. හරිද? කම්බියක. ඉතින් එතකොට මේකේ ඇම්පියර් 20ක් 20කට එහා පුළුවන් 20ක් වගේ යවන්න පුළුවන්. එර්ත් වයර් එකත් එක්කත් ඒක එර්ත් වයර් එක ඕනේ. මේකේ 3 කෝර් එකක් තියෙනවා. හරිද? මේ වයරේ 3 කෝර් එක තියෙනවා. ඒක මම පොඩි කෑල්ලක් ගෙනාවා ෂවර් එකේ නම් බිත්තියට ගන්න ඕන නිසා. මේකත් ඒකම 2.5 කියලා ගහලා තියෙනවා. 2.5 මේ ඊට පස්සේ මේක 3 කෝර් එක මේක ටිකක් මිල වැඩි. 3 කෝර් එක මිල වැඩි. මේ ඒක නිසා කරන්න ඕනේ. මේකෙන් අර එර්ත් වයර් එක මීටර අදාළ ගාන ගන්න එක. හරිද? ඊට පස්සේ මේකේ මං හිතන්නේ මීටරයක් රුපියල් එර්ත් වයර් එක ගත්තේ මීටර 500 ගාණක්. සෝරි. මීටරේ 500 ගාණක් ආවා. මේ එර්ත් වයර් එකත් එක්ක 3 කෝර් එක දානවා නම් 3 කෝර් එක මේක මිල වැඩි. හැබැයි හොඳයි. මේ ඒ වුණාට මේ කෑල්ලකුත් ගන්න මීටර තමන්ගේ ගෙදර ට්‍රිප් ස්විච් එකේ ඉඳන් ෂවර් එක කියන්නේ හයි කරගන්න ඕනි තැනකට. දෙමෙන් නැතුව හයි කරගන්න බාත්රූම් කියලා එම හයි කරගන්න විශේෂත්වයක් නැහැ. දෙමෙන් නැතුව තිබ්බනම් හරි. ඊට පස්සේ ෆ්ලෙක්සිබල් හෝස් කෑල්ල ගන්න මේක අගල වගේ තිබ්බනම් හරි. වයර් ක්ලිප් ටිකක් මේකේ ඕනි වෙනවා. මේක නම් මම මේ බාත්රූම් එක මේ වයරින් කරන එකපාර වයරින් කරන්න මේ 13 ඇම්පියර් ප්ලග් බේස් එකක් ගත්තා. වොෂින් මැෂින් එකට ගන්න ඕන නිසා. මෙන්න මේක තමයි ස්විච් එක. මේකේ තමයි ඩී පෝල් ස්විච් එක නැත්නම් ඩබල් පෝල්. මේ දාපුවම මේ ලයිට් එකපත් තියෙනවා. ඇම්පියර් 20ක් මේකේ එහෙම කරන්න පුළුවන්. මේක තමයි ස්විච් එක. මේක රුපියල් 1800ක් විතර වෙනවා. මේ බ්‍රෑන්ඩ් එකේ කෙවිල්ටන් එකත් ඒ ගානම මෙයයි. ඊට පස්සේ වයර් රෝලර් නෙමෙයි ටේප් රෝලර්. මේක ඇම්පියර් 30න් ගන්න. මේක ඇම්පියර් 30න් ගන්න. හරි? මේක ඇම්පියර් 30න් ගත්තා නම් හරි. MCB එක ඕනේ වෙන ඇම්පියර් 25 කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි 25 මාගට් එකේ හොයාගන්න බෑ. මේක රුපියල් 580ක් වෙනවා 770 ගාලා තිබු 580යි. මාගට් එකේ හොයාගන්න බෑ. මේ ඊළඟට තියෙන 32 කිව්වා මේක 20 හරි. මේ 20 දාගන්න පුළුවන් මේකට. නේ? C20 දාගන්න පුළුවන්. හරි. මේක වැඩේ දන්නේ නැත්නම් දන්න කෙනෙක් ලව්ව සෙට් කරන අර යන්තම් හරි දන්න කෙනෙක්ට තමයි මම ඔය පැහැදිලි කරලා කියන වැඩේ මේව කරන්න යනවා. ආය ක්ලිප් මේ වයර් ක්ලිප් ඊට පස්සේ පින්ටස් යනවා ඕනේ වුණොත් ඒ ටික. ඔය තමයි හයි කරන විදිය මට හයි කරන විදිය පෙන්වන්න බෑ. ඔයාලට මේ හයි කරලා පැහැදිලි කරනම් කොහොමද වැඩේ ගියේ කියලා. හරි. ෂවර් එක හයි කරලා ඉවරයි. මේක සෙට් කරේ මම කිව්වා මෙතන ඩීපෝල් එක මේ ඩීපෝල් ස්විච් එක. ඊට පස්සේ ස්විච් එක දැම්මම රතු පාට බල්බ් එක වත් වෙනවා. ඊට පස්සේ මෙතන සප්ලයි ආවම මේක එතකොට හීට් වෙන්නේ මුකුත් එහෙම නැහැ. ෂවර් එක ඇරියාම තමයි ඉතින් ෂවර් එක මේ ඇරියාම මෙතන මේ කන්ටැක්ට් වෙලා මේ රත් වෙන්න පටන් ගන්න. මෙතන තියෙනවා මේ කැලි දෙකක් එහෙම කරගන්න. මේක ෆුල් ඔන්න ෆුල් මේ මැද නෝමල්. එහා පැත්තේ මේ half. ඒ කියන්නේ දෙක එකකට දාන ඒ කියන්නේ වතුර ප්‍රෙෂර් එක අනුව තමයි එතනින් රස්නේ වතුර එන එක තීරණය වෙන්නේ. මෙතන earth එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මේ තියෙන කොළ පාට. ඒක අනිවාර්යයෙන්ම earth rod එකට සම්බන්ධ වෙන්න ඕනේ. මගේ earth එක සවුත් වෙලා තිබිලා මම earth rod එක ගියාම මම ඒකේ පොඩි කොටසක් දාන්නම්. මෙතන කලින් පාවිච්චි කරපු ෂවර් එක බාත්රූම් එක හදලා නැහැ. ඒ උනාට ඉතින් අපිට හදලා නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් විදිහට ඉතින් අපි මේව කරගන්න ඕනේ. පුළුවන් විදිහට නේ ඉතින් මේ නිකන් අර උණු වතුර උණු කර කර ඉන්නවට වඩා මේ සීතල කාලේ පහසුයි. එතකොට මේකේ තියෙන මට ආව ප්‍රශ්නේ තමයි මෙතන මේ මෙන්න මේ උඩ හරියෙන් මේ වතුර ලීක් එකක් තිබ්බා. ඒක මට හදාගන්න බැරි වුණා. try කරා හරියන්නේ නැහැ. මම මාරු කරන්න ආයි ගියේ නැහැ. ආවට ප්‍රශ්නයක් නැහැ.
මේ මෙතන අර එර්ත් එක දාලා තියෙන නිසා එතන කරන්ට් පාස් වෙන්නේ නැහැ ඌ තවුලක් නැහැ. ඒක එර්ත් එකට ගන්නවා. මේ ඔන්නෝක තමයි අනිවාර්යෙන් ඇම්පියර් 20 බ්‍රේකර් එකක් MCB එකක් හරහා තමයි වයරින් කරගන්න ඕනේ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මේක මම හිතන්නේ මම ඊයේ බිල පෙන්නුවානේ. ඒ කියන්නේ මේක මේව කරන වෙලාව හයි කරන්න කලින් බිල පෙන්නුවා මම. එතකොට රුපියල් 6500ක් වගේ තමයි උනේ. එන්න ගන්න. ඊට පස්සේ ඔය ටික තමයි විශේෂයෙන් නෑ. මම මේ කරලා පෙන්නුවා. දැන් අත ස්විච් එක දාලා තියෙන්නේ. සාමාන්‍ය හොඳ රස්නයක් තියෙනවා. රස්නේ ඉතින් ඔයාලට පේන්නේ දෙයක් නැහැ. මම ගාව සෙන්සර් එකක් නැහැ. රස්නේ වතුර. දැන් මෙතන මේ වතුර පාර අඩු කරොත් රස්නේ වැඩි වෙනවා. වතුර පාර වැඩි වුණොත් රස්නේ අඩු වෙනවා. මේක තමයි තියෙන්නේ. ඔෆ් කරපු ගමන් මේ ඔටෝ කන්ටැක්ට් මේක තමයි අර පින් දෙක මේක මේවා වෙලා ඔෆ් වෙලා යනවා. ඔච්චර තමයි කියන්න තියෙන්නේ. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි.